අයිබෝවන් ශ්‍රී ලංකා පාකිස්තාන පළමු T20 සටනට දැන් සියල්ල සූදානම්. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජනවාරි මාස 7 වෙනිදා රාත්‍රියේ පැවැත්වීමට නියමිත මේ තරගය ගැන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලොකු බලාපොරොත්තුවක සිටිනවා. කෙසේ වෙතත් අපට ලැබෙන අලුත්ම කාලගුණ වාර්තා අනුව මේ බලාපොරොත්තු බිඳ වැටීමේ ලකුණු පහළ වෙලා තිබෙනවා. අද අපි කතා කරන්නේ තරගයට දින කිහිපයක් තිබියදී ප්‍රේක්ෂකයන්ට ලැබුණ ඒ අසුබ පුවත ගැනයි. විශේෂයෙන්ම ජනවාරි 7 වෙනිදා කාලගුණ දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ එදින දඹුල්ල ප්‍රදේශයට 80%කටත් වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමට නියමිත බවයි. විශේෂයෙන්ම තරගය ආරම්භ වීමට නියමිත රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රිය දක්වා අඛණ්ඩව වැසි සහිත කාලගුණයක් පවතින බවටයි කාලගුණ අංශ අනාවැකි පළ කරන්නේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 22-23 අතර පැවතීමට නියමිත අතර 93%ක්ම වලාකුළු වලින් වැසී පවතිනු ඇති. මේ තත්ත්වය මත තරගය නියමිත වේලාවට ආරම්භ කිරීම විශාල අභියෝගයක් වනු නොඅනුමානයි. ප්‍රේක්ෂකයන්ට තිබෙන ලොකුම ගැටලුව තමයි වැස්ස නිසා තරගය සම්පූර්ණයෙන්ම අතහැර දමයිද කියන එක. කාලගුණ අනාවැකයට අනුව එදින පවතින්නේ සැරින් සැරේ එන වැස්සක් නොව අඛණ්ඩව ඇද හැලෙන වැස්සක් බවටයි පෙනෙන්නට තිබෙන්නේ. එවැනි තත්ත්වයකදී කාසිවාසී පවා ප්‍රමාද වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම තරගය පැවැත්වීමට හැකිවුවත් වර්ෂාව නිසා පන්දු අර සංඛ්‍යාව අඩු කර ඩග්ලස් ලුයිස් ක්‍රමය යටතේ තරගයේ ප්‍රතිඵලය තීරණය කිරීමට විනිසුරුවන්ට සිදුවිය හැකියි. මේ ක්‍රීඩකයන්ට මෙන්ම තරගය නැරඹීමට ටිකට්පත් මිලදී ගත් ප්‍රේක්ෂකයන්ටත් සැබවින්ම කනගාටුදායක තත්ත්වයක්. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම දෙයක් ඕනෑම මොහොතක වෙනස් විය හැකියි. අවසාන මොහොතේ කාලගුණය යහපත් වී අපේ සිංහ පැටවුන්ට සහ පාකිස්තාන කණ්ඩායම අතර මේ සුපිරි සටන නැරඹීමට අවස්ථාව ලැබේ කියා අපි ප්‍රාර්ථනා කරමු. දඹුලු කාලගුණය සහ තරඟාවලියේ අලුත්ම තොරතුරු දැන ගැනීමට අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.